ක්‍රීඩාවේ දියුණුවත් සමග ක්‍රීඩකයින්ව ධන කුවේරයන් කරන තෝතැන්නක් බවට ක්‍රීඩාව පත් වී අවසන්. ක්‍රිකට් ක්‍රීඩාවේ ලීග තරඟවලදී ක්‍රීඩකයින්ට අසීමාන්තික මුදල් කන්දරාවක් මෙන්ම සැප පහසුවද ලැබෙන නිසාවෙන් ලීග් තරඟයක් ක්‍රීඩා කිරීම බොහෝ ක්‍රීඩකයින්ගේ සිහිනයක් වී තිබීම අරුමයක් නොවේ. බිග් බෑෂ් ලීග්, ඉන්දිය ප්‍රීමියර් ලීග්, ලංකා ප්‍රීමියර් ලීග් වැනි ලීග වර්ග රැසක් මේ වන විට අපට අසන්නට ලැබෙනවා. තාක්ෂණයේ දියුණුව නිසා මෑත කාලයේදී ක්‍රීඩාවටද තාක්ෂණය මනාව සේදු වී ඇති බව අපි කවුරුත් දන්නා කරුණක්. විවිධ තරඟාවලි නිසා ක්‍රීඩකයින්ට අතිමහත් ආදායමක් ලැබෙන බව නොරහසක්. අද වීඩියෝවෙන් වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සතු වන ආදායම් පිළිබඳව දල වශයෙන් විමසීමක් කර බලමු. කෙසේ වෙතත් ඉන්දිය ක්‍රීඩකයින් හා සසඳන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආදායම් තත්ත්වය ඉතාමත් පහළ මට්ටමක තිබෙන බව කිව යුතු වුවත් ඒ ශ්‍රී ලංකා පුද්ගලයෙකු හා සසඳන විට ඉතා විශාල මුදලක් වන බව අප දන්නා කරුණක්. දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකු මෙන්ම දක්ෂ තුන්නිරයා ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර රීග රැසක් ක්‍රීඩා කරමින් ඉහළ මූල්‍යමය වටිනාකමක් ගොඩනගාගෙන තිබෙනවා. 2026 වසර වන විට ඔහුගේ දලවත්කම ශ්‍රී ලංකා රුපියල් මිලියන 750ක් පමණ වන බව ඇස්මියෙන්තු ගත කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ A2 ශ්‍රේණියේ කොන්ත්‍රාත්ලාභියෙකු වන අතර වසරකට ඇමරිකානු ඩොලර් 80000ක ස්ථාවර වැටුපක් ලබනවා. බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායම විසින් ඔහුව ඩොලර් 55000කට මිලදී ගත්තා. ඔහු ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර එයින් ඉතා ඉහළ මූල්‍ය ප්‍රතිලාභයක් ලබනවා. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී ඔහු සෑම විටම ඉහළම මිලක් ලබන ක්‍රීඩකයෙක්. දසුන් ශානක සුපෝකභෝගී වාහන කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන ක්‍රීඩකයෙක්. ඔහු සතුව සුදු පැහැති සුසුකි ස්ටින්කර් රථයක් පවතින බව ඔහුගේ සමාජ මාධ්‍ය ඡායාරූප මගින් තහවුරු වනවා. මීට අමතරව ඔහු වරින් වර උසස් මාදලී SUV රථ භාවිතා කරන ආකාරය දැකගත හැකියි. ලාංකීය ක්‍රීඩකයන්ගේ ආදායම් පිළිබඳව කතා කරන විට සෑම කෙනෙකුගේම සිතට නැගෙන වත්මන් ක්‍රීඩකයෙක් වන්නේ වනිදු හසරංගයි. ඔහුගේ සම්පූර්ණ වත්කම් රුපියල් බිලියන 1.2 ඉක්මවන බවයි වාර්තා වන්නේ. ගෝලීය විස පිටේ දක්ෂතම තුන්නිරයා ක්‍රීඩකයෙකු වන වනිදු හසරංග 2026 IPL තරඟාවලිය සඳහා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම විසින් ඉහළ වටිනාකමකට රඳවා ගත්තා. මීට පෙර ඔහු ඉන්දිය රුපියල් කෝටි 10කට වඩා වැඩි වටිනාකමකට අලෙවි වූ ක්‍රීඩකයෙක්. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ A1 ශ්‍රේණියේ ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ වාර්ෂික ස්ථාවර වැටුප ඇමරිකානු ඩොලර් ලක්ෂය ඉක්මවනවා. LPL, IL T20 සහ අනෙකුත් ගෝලීය T20 ලීග හරහා ඔහු විශාල ආදායමක් උපයනවා. Red Bull වැනි ජාත්‍යන්තර සන්නාම සහ දේශීය වාණිජ වෙළඳ දැන්වීම් හරහාද ඔහු ආදායම් ලබන අතර වනිදු සුපෝකභෝගී වාහනවලට දැඩි ඇලුම්කමක් දක්වන අතර ඔහු සතුව රේන්ජ් රෝවර් සහ BMW වැනි ඉහළ පෙළේ රථ වාහන කීපයක් පවතිනවා. ගෝලීය ක්‍රිකට් පිටියේ පැතුම් නිස්සංක වර්තමානයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ ස්ථාවරම පිතිකරුවෙකු ලෙස සැලකෙන අතර ඔහුගේ මූල්‍යමය වටිනාකම මෑතකදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. 2026 වසර වන විට පැතුම්ගේ දලවත්කම ශ්‍රී ලංකා රුපියල් මිලියන 450ක් පමණ ලෙස ඇස්මියෙන්තු කර තිබෙනවා. 2025 දෙසැම්බර් මාසයේ පැවති IPL වෙන්දේසියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් පැතුම්ව ඉන්දිය රුපියල් කෝටි 4කට අධික මුදලකට මිලදී ගත්තා. මේ ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ විශාල මූල්‍යමය හැරවුම් ලක්ෂයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමග පවතින කොන්ත්‍රාත්තුව යටතේ ඔහු වසරකට ඇමරිකානු ඩොලර් ලක්ෂයකට ආසන්න ස්ථාවර වැටුපක් ලබන අතර තරඟ ජයග්‍රහණය අනුව ප්‍රසාද දීමනාද හිමිවනවා. 2024 වසරේදී ඔහු ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබාගත් ද්විත්ව ශතකය ඔහුට ජාත්‍යන්තර වෙළඳ ප්‍රචාරණ වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති කිරීමට හේතු වුණා. පැතුම් නිසංක ඉතා නිහඬ සහ සරල ජීවන රටාවක් ගත කරන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකටයි. ඔහු සතුව සුපෝකභෝගී SUV රථයක් පවතින අතර මෑතකදී නවීන පන්නේ වාහන කිහිපයක්ම ඔහු විසින් මිලදීගෙන ඇති බව වාර්තා වනවා. මතීෂ පතිරණ වර්තමානයේ ලොව වටිනාම විශ්ව පන්දු යවන්නෙකු ලෙස සැලකෙන අතර ඔහුගේ මූල්‍ය වටිනාකම පසුගිය වසර කිහිපය තුළ සීක්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2026 වසර වන විට ඔහුගේ දලවත්කම රුපියල් බිලියන 1.5ක් පමණ වන බව සඳහන්. 2025 දෙසැම්බර් මාසයේ පැවති IPL වෙන්දේසියේදී කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මතීෂව රුපියල් මිලියන 650කට අධික මුදලකට මිලදී ගන්නා ලදී. මේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට IPL ඉතිහාසයේ ලැබූ ඉහළම ලන්සුවයි. 2025 වසරේදී ඔහු චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම විසින් රුපියල් මිලියන 452කට රඳවා ගනු ලැබුවා. ලංකා ප්‍රීමියර් ලීග්හි කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු ඩොලර් 1,20,000ක වාර්තාගත මුදලකට ක්‍රීඩා කළ අතර IL T20 සහ අබුඩාබි T10 ලීග් හරහාද විශාල ආදායමක් උපයනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම ශ්‍රේණියේ කොන්ත්‍රාත්ලාභියෙකු වන අතර ජාත්‍යන්තර තරඟ ගාස්තු සහ දීමනා මගින් සැලකිය යුතු ආදායමක් ලබනවා. මහේෂ් දීක්ෂණගේ වත්කම සහ ආදායම් මාර්ග පිළිබඳ නවතම තොරතුරු මෙසේ. 2026 වසර වන විට මහේෂ් දීක්ෂණගේ දලවත්කම ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් පමණ වන බව ඇස්මියෙන්තු කර තිබෙනවා. 2025 වසරේදී ඔහු රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම විසින් ඉන්දිය රුපියල් කෝටි 4.4කට මිලදී ගත්තා.
කෙසේ වෙතත් 2026 IPL වෙන්දේසියේ පළමු වටයේදී ඔහු අලෙවි නොවූ බව වාර්තා වුණා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ කොන්ත්‍රාත්ලාභියෙකු වන අතර වාර්ෂිකව ඉන්දිය රුපියල් කෝටි 2කට ආසන්න වැටුපක් ලබන බව වාර්තා වනවා. ඔහු දකුණු අප්‍රිකාවේ SA20 කැරබියන් ප්‍රීමියර් ලීග් සහ ලංකා ප්‍රීමියර් ලීග් වැනි තරගාවලි නියෝජනය කරමින් සැලකිය යුතු ආදායමක් උපයනවා. ඔහු ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු ලෙසද සේවය කරමින් ස්ථාවර වැටුපක් ලබනවා. මහේෂ් තීක්ෂණ 360 නාමයෙන් හඳුන්වන අතර ඔහුගේ විවිධ පන්දු යැවීමේ රටාවන් නිසා ජාත්‍යන්තර මට්ටමේ ඉහළ වාණිජ වටිනාකමක් ඔහුට හිමි වී තිබෙනවා. ගෝලී ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රමුඛතම පිතිකරුවෙකු ලෙස හිටපු නායකයෙකු වන කුසල් මෙන්ඩිස්ගේ වත්කම් සහ ආදායම් තොරතුරු මෙසේයි. 2026 වසර වන විට කුසල් මෙන්ඩිස්ගේ දල වත්කම ලංකා රුපියල් බිලියන 1.5ක් පමණ වන බව ඇස්මේන්තු කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ A1 ශ්‍රේණියේ ක්‍රීඩකයෙකු වන අතර වසරකට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ස්ථාවර වැටුපක් ලබනවා. මීට අමතරව තරඟ ගාස්තු සහ ජයග්‍රාහී දීමන හරහා විශාල මුදලක් ඔහුට හිමි වනවා. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී ඔහු ඉහළම මිලක් ලබන දේශීය ක්‍රීඩකයෙකු වන අතර සාමාන්‍යයෙන් ඩොලර් 60,000 80,000 අතර පමණ මුදලක් උපයනවා. බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් සහ අනෙකුත් විදේශ ලීග හරහාද ආදායම් ලබනවා. මෑත කාලීන IPL වෙන්දේසිවලදී ඔහු සඳහා ලන්සු ඉදිරිපත් වූවාද ඔහු තවමත් IPL කණ්ඩායමකට නිත්‍ය ලෙස තේරීපත් වී නොමැති බැවින් එමගින් ස්ථාවර ආදායමක් නොලබනවා. කුසල් මෙන්ඩිස් සුපෝකුබෝගී මෝටර් රථ සඳහා බෙහෙවින් ඇලුම් කරන ක්‍රීඩකයෙක්. උසතව රේන්ජ් රෝවර් සහ ටොයෝටා ලෑන්ඩ් ක්‍රූසර් වැනි ඉහළ මිලක් සහිත රථ වාහන කිහිපයක් පවතිනවා. වත්මන් ක්‍රීඩකයන් අතරින් ඉහළම වත්කම් සහ ආදායම් ලබන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පිළිබඳව අද සාකච්ඡා කළා. කෙසේ වෙතත් කෙතරම් ආදායම් ලැබුවොත් ඔවුන් රට වෙනුවෙන් උපරිමය ලබා දී ක්‍රීඩා කිරීම දැකීමටයි ප්‍රේක්ෂකයන් උනන්දු වන්නේ. ක්‍රීඩාවේ දියුණුවත් සමග ඔවුන්ට මෙවැනි ආදායම් හිමිවීම සාමාන්‍ය දෙයක්. ඔවුන්ගේ දියුණුව දෙස බලා අපි සතුටටපත් වුණත් ක්‍රීඩකයන් ලෙස ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ උපරිමය ලබා දෙනවාද යන්න මේ දිනවල ක්‍රිකට් රසිකයන්ට ප්‍රශ්නාර්ථයක්. අද වීඩියෝ පිළිබඳව ඔබේ අදහසත් අපට කමෙන්ට් කරන්න. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් නිවැරදිව දැන ගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.